ජිම් සෙට් එක. ඔයාලා දන්නවා ලොකුම බොරුව මේ දවස්වල. ලොකුම බොරුව තමයි ඇස්තටික් බොඩි එකක් හදන්න පුළුවන් කියලා. ඔයාලා දකිනවා YouTube channel වල ඕන කෙනෙකුට ඇස්තටික් බොඩි එකක් හදන්න පුළුවන්. අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් දෙනවා. එතකොට හැමෝටම ඇස්තටික් බොඩි එකක් හදන්න පුළුවන් මේ වර්කවුට් ප්ලෑන් එකෙන් කියලා කියනවා. ඒක තමයි ලොකුම බොරුව. එහෙම ඔයා දන්න YouTube channel තියෙනවා නම් මේක යටින් ටැග් කරන්න කමෙන්ට් එකක් දාන්න. මොකද අපි හැමෝටම එක සමාන නැත්තම් එකම විදිහට ඇස්තටික් බොඩි එකක් හදන්න බෑ. ඒක වෙන්නේ නැහැ කවදාවත්. මොකද එහෙම වෙන්නේ නැහැ කියන්නේ අපි එක එක්කිනාගේ ඇඟවල්. ඒ කියන්නේ අපි එක එක්කිනාගේ බොඩි එක එක එක්කිනාට වෙනස්. ඒ කියන්නේ ෆස්ට් එකම තමයි පළවෙනියටම ජෙනෙටික්ස්. මොකද ජෙනෙටික්ස් තමයි ප්ලේ කරන්නේ ෆස්ට් රෝල් එක. ජෙනෙටික්ස් කියන්නේ හේතුව තමයි ඔයාට ජෙනෙටික්ස් වලින්ම ඔයාගේ බොඩි ස්ට්‍රක්චර් එකක් දීලා තියෙනවා. බොඩි ස්ට්‍රක්චර් එක හැමෝටම සමාන නැහැ. ඒ කියන්නේ දැන් ඔයාගේ යාළුවව ගත්තොත් ඔයාගේ යාළුවගේ බොඩි ස්ට්‍රක්චර් එක ගත්තොත් එහෙම එයාගේ ෂෝල්ඩර්ස් පළල් වෙන්න පුළුවන්. හරිද? එතකොට එයාගේ වේස්ට් එක පොඩි වෙන්න පුළුවන්. ඒ වගේම රිබ් කේජ් එක පොඩි වෙන්න පුළුවන්. එහෙම වුණාම තමයි ඇස්තටික් බොඩි එකක් හදන්න 90ක් විතර 100%ක්ම 99%ක්ම එයාට මාර හෙල්ප් එකක් වෙන්නේ. මොකද ඒක එතකොට එයාට ඊසියෙන්ම බිල්ඩ් කරගන්න ඊසි නෑ. කාලයක් කරන්න ඕනේ ට්‍රේනින් මසල් බිල්ඩ් ගන්න ඕනේ. ඉතින් ඒ වුණාට එයාට හරි ලේසියෙන් එතකොට එයාට අර බොඩි ස්ට්‍රක්චර් එක තියෙන හින්දා එයාට හරි ලේසියෙන් එතකොට ඇස්තටික් බොඩි එකක් හදා ගන්න පුළුවන්. එතකොට ඉතින් ඔයා කල්පනා කරන්න ඔයාගේ යාළුවාගේ එහෙම බොඩි ස්ට්‍රක්චර් එකක් තියෙනවා නම් ඔයාගේ එහෙම නැත්තම් ඔයාට කවදාවත් යාළුවා වගේ ඒ බොඩි එකම හදාගන්න බෑ. ඒක ඇවිල්ලා හරි සරලයි, හරිම සිම්පල්. හරිද? ඒක ඇවිල්ලා බොරුවක්. මොකද හැමෝගෙම එක වගේ බොඩි එකක් හදාගන්න බෑ. අනික තමයි තව කෙනෙක්ගේ බොඩි එකක් ඔයාට ඒ විදිහම කියලා හදාගන්නත් බෑ. එයාගේ නියුට්‍රිෂන්, එයාගේ ට්‍රේනින් හැම දෙයක්ම ඔයා කොපි කරලා කරත් ඔයාට කවදාවත් එයාට සමානව එයාගේ ඇඟම ඔයාට හදාගන්න බෑ. ඒක තමයි ඔයාලා මොනවා හිතුවත් ඒක තමයි ඇත්ත. ඒක නිසා ඔය බොරුවට YouTube channel වල පෙන්නන මේ වර්කවුට් එකෙන් ඔයාට ඇස්තටික් බොඩි එකක් හදාගන්න පුළුවන් කියන එක අමූලික බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. මොකද ඔයාම හිතන්න මං කියන්නේ බොඩි ස්ට්‍රක්චර් එක තමයි මේන්ලිම ඒක තමයි ජෙනෙටික්ස් වලින් දීලා තියෙන්නේ. ඒක මොනවා වුණත් ඒ ස්ට්‍රක්චර් එකට තමයි අපි මසල් ඇඩ් කරන්නේ. එතකොට මසල් ඔයා බිල්ඩ් කරන්නේ ඒ ස්ට්‍රක්චර් එකට. නැතුව මේ වෙන ස්ට්‍රක්චර් එකකට නෙමෙයිනේ. එතකොට ඇස්තටික් ටයිප් බොඩි ස්ට්‍රක්චර් එකක් තියෙනවා නම් එතකොට ඔයා ඒකට තමයි මසල් අපිටම මේ බිල්ඩ් කරනවා. එතකොට මසල් ඒකට තමයි බිල්ඩ් කර අපි ඒ බොඩි ෆ්‍රේම් එක තමයි හදන්නේ. එතකොට කාලයක් යද්දී අන්න ඔයාගේ ඇස්තටික් බොඩි එක හදාගන්න පුළුවන්. අනික තමයි මම කියන්නේ හැමෝම නෙමෙයි YouTube channel වල ඔයාලට ඔය ප්ලෑන්ස් දෙනවා මේකින් ඇස්තටික් බොඩි එකක් හදාගන්න පුළුවන් මේක කරොත් එහෙම පුළුවන් මාස 3 මේවා කියලා. අමූලික බොරු. හරිද? අනික තමයි අඩුම ගානේ ඒ කියන අයගේවත් ඇස්තටික් බොඩි එකක් හරියට බිල්ඩ් වෙලා නැහැ. හරිද? ආයෙත් මම කියන්නේ ඔයා ඔහොම නෙමේ ඔයා try කරලා බලන්න ඔයාගේ යාළුවෙක් හරි එක්ක ඔයා දන්න ජනප්‍රිය කෙනෙක් හරි හොඳ ඇඟක් තියෙනවා හොඳ ෆිසික් එකක් තියෙනවා නම් එයාගේ වර්කවුට් එක කොපි කරලා කරන්න එයාගේ නියුට්‍රිෂන් ප්ලෑන් එක ඔයා කොපි කරලා ඒක ෆලෝ කරන්න එයා කරන එයාගේ සප්ලිමන්ට්ස් යූස් කරන්න හැමදේම කරන්න ඔයාට පුළුවන් ද කියලා හදාගන්න සම්පූර්ණයෙන් බෑ ඒක අමූලික බොරුවක් ඒක නිසා ඔය හැමෝටම ඇස්තටික් බොඩි එකක් හදාගන්න මේ වර්කවුට් එක හරියනවා කියන එක ඒක අමූලික බොරුවක්. ඒක නිසා ඒ දේවල් වලට ඔයා අහුම්කම් දෙන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම ඔයාලා එතකොට ඔයාලට එපා වෙනවා ඔයාලගේ වර්කවුට් එකත් එපා වෙනවා ඔයාලගේ ඇඟ හදන එකත් එපා වෙනවා. ඒක නිසා අර දීලා තියෙනවා බොඩි ස්ට්‍රක්චර් එක. ඉතින් ඒක උඩට තමයි ඔයාලා මසල් බිල්ඩ් කරන්නේ. එතකොට ඔයාගේ බොඩි ෆ්‍රේම් එක වෙනස් අනිත් කෙනෙකුගේ බොඩි ෆ්‍රේම් එක වෙනස්. ඉතින් ඔයා සතුටු වෙන්න ඔයාගේ තියෙන ඇඟ ඔයාගේ තියෙන ෆ්‍රේම් එකට. ඒ ෆ්‍රේම් එක හදාගෙන යන්න තියෙන බොඩි ෆ්‍රේම් එක. ඉතින් ඒක හදාගන්න ලස්සන විදිහට හොඳ ෆිසික් එකක්
එතකොට ඒක තව කෙනෙකුට කොපි කරන්නත් බෑ. ඒක ඔයාගේ විසික් එක. ඒක නිසා හොඳට මතක තියාගන්න. හරිද? ඒ වගේම subscribe කළා නැත්නම් subscribe කරන්න මගේ channel එක. බොරු කියන channels මේකට tag ගන්න. මම කියනවා ආයෙත් aesthetic body එකක් හැමෝටම හදන්න බෑ.